පින්වතුනි අද ඔබ වෙනුවෙන් දේශනා කරන්න පාදක කරගත්තේ බුදුහාමුදුරුවෝ සඳහන් කරපු ශ්‍රී සද්ධර්මය එදා මහා සංඝරුවන එකතු වෙලා කොටස් වලට බෙදලා වානක පරම්පරාවලින් පැවතගෙන ආවා. එහෙම ඇවිල්ලා ලංකාවේ අලු විහාරයේ තුලදී හතරවන ධර්ම සංගායනාව කියලා පුස්තක පොත්වල ග්‍රන්ථාරෝඪ කරා. අන්න එතකොට ප්‍රධාන බුදුහාමුදුරුවෝ දේශනා කරපු 84000 ශ්‍රී සද්ධර්මය ප්‍රධාන කොටස් තුනකට බෙදුවා. සූත්‍ර, විනය, අභිධර්මය. මෙන්න මේකේ සූත්‍ර පිටකයෙන් වත කොටස් පහකට බෙදෙනවා. දීඝ නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය ඒ ආදී කොට. අනේ කොටස් පහෙන් මජ්ක්‍ධිම නිකාය ආදී කොටස් පහකට බෙදෙනවා. අනේ කොටස් පහෙන් කුද්දක නිකාය පොත් 15ක් පිළිබඳව සඳහන් වෙනවා. අනේ පොත් 15න් ප්‍රේත වස්තු එකක්, විමාන වස්තු එකක්, තේර ගාථා, තේරී ගාථා, ජාතක පොත, ධම්මපදේ ආදී කොට පොත් තියෙනවා. අන්න ඒකෙන් බෞද්ධයාගේ අත්පොත වෙන ධම්මපදේ ගාථා 423ක් සඳහන් කරලා තියෙනවා. විද්‍යාඥයන් වල තියෙන සූත්‍ර දේශනා වලින් අරගෙන එකතු කරලා තියෙනවා. අනේ ගාථා 423 ප්‍රධාන කොටස් 26කට වර්ග කරලා තියෙනවා. වර්ග කරලා තියෙනවා පහසුව සඳහා. යමක වර්ගයේ, චිත්ත වර්ගයේ, පණ්ඩිත වර්ගයේ, බාල වර්ගයේ, අරහන්ත වර්ගයේ ඔය ආදී කොට වර්ග කරලා තියෙනවා. අන්න ඒකෙන් දෙවෙනි වර්ගයේ වෙන අප්‍රමාද වර්ගයේ එන පළවෙනි ගාථාවයි ඔබ වෙනුවෙන් දේශනාවට පාදක කරගත්තේ. ඔන්න අද කියන්නේ බුදුබණ තියෙන තැනත් එක කියලා තියෙන්නේ. පින්වතුනි මේ අප්‍රමාදෝ අමත පදං පමාදෝ මත්සු නොපදං අපමත්තාන නීයන්ති ඒපමත්තා යතාමතා කියන මේ ගාථාව මගේ බුදුහාමුදුරුවෝ සඳහන් කරේ කවද කොහෙද කොහාටද කා වෙනුවෙන්ද කියන එකයි අද මේ ධර්ම දේශනාව තුලින් කියලා දෙන්නේ. නිසා මේ ගාථාව සඳහන් කරපු මේ අතීත කතාව දැන් ශ්‍රවණය කරන්න. පින්තුනි දඹදිව අල්ලකප්ප කියලා රාජ්‍යයක් තිබ්බා. ඒ රටේ රජ කරන රජුරෝ අල්ලකප්ප රජුරෝ නමින් ප්‍රසිද්ධ වුණා. ඒ වගේම දඹදිව තවක් රාජයෙක් තිබ්බා. වේටක දීප කියලා තමයි ඒ රාජ්‍යය හැඳින්වෙන්නේ. ඒකේ රජතුමා වේටක දීප රජුරෝ කියලා ප්‍රසිද්ධ වුණා. මේ රජුරෝ දෙන්නම අල්ලකප්ප රජුරුයි වේටක දීප රජුරුයි පුංචි කාලේ ඉඳන්ම හොඳ මිත්‍රයෝ. මේ මිත්‍රයෝ දෙන්න පුංචි කාලේ ඉඳන් ආපු මේ මිතු සෙනෙහින් දෙන්න ලොකු වුණාට මේ සම්බන්ධතාවය ඒ විදිහටම පැවතුණා. දෙන්නටම පියවරුමෙන් පස්සේ රාජ්‍ය හිමි වෙනවා. දෙන්න රාජ්‍ය කරගෙන කාලයක් යනකොට දෙන්න නැවත එකතු වෙන දවසක දෙන්න කතිකා කරනවා අපිට ලැබුණු මනුස්ස ජීවිතේ. මේ විදිහට සිටු සම්පත් රාජ්‍ය සම්පත් විඳ ඉඳලා අපි මැරිලා කියලා කොහේයිද? ඒ නිසා අපි දැන් රාජ්‍ය කරා සැප විඳ ඇති. අපි දැන් මේ අපේ දරුවන්ට බාර දීලා අපි දෙන්නගේ ගමන අනාගත සංසාරේ ගමන සුවපත් කරගන්න මහාන වෙලා පැවිදි දම් කරමු කියලා කතා වෙනවා. එහෙම කතා වෙලා අල්ලකප්ප රජුරුවෝයි වේටක දීප රජුරුවෝයි දෙන්න රාජ්‍ය බාර දීලා ඉසිවරු විදියට පැවිදි වෙනවා. මේ විදිහට පැවිදි වෙලා දෙන්න වණේට ගිහිල්ලා දැන් ගඩාගෙඩි වළඳමින් මී වදයක් කඩාගෙන මීමැස්ස නැති මී වදයක් කඩාගෙන වළඳලා ටැම්පොකොන වලින් දියැලි වලින් ගංගා වලින් වතුර අරගෙන වළඳලා මේ විදිහට ජීවිතාව ගෙවනවා. මෙහෙම ඉන්නකොට අල්ලකප්ප රජුරු අල්ලකප්ප තවුස කියනවා දැන් මේ විදිහට අපි හිටියට වැඩක් නැහැ. අපි මේ විදිහට රාජ්‍ය තුලත් ඕම කයික හිටියා කතා කර කර සතුටින් හිටියා. මේකනේ මේ අපි දැන් භාවනා කරන්න ඕන. මේ විදිහට අල්ලාහ් සල්ලාප දොඩවන එක නවත්තලා අපි දැන් අපේ හිත සමාධිගත කරගන්න උත්සාහ කරමු කියලා දෙන්න කතා වෙනවා. කතා වුණාට පස්සේ කියනවා වේටක දීප තවුස කියනවා එහෙනම් මම එහා පැත්තේ කන්දට යන්නම්. ඔබ මේ කන්දින්ද. අපි දෙන්න මේ කන්දවල් දෙකට වෙලා
අපි දෙන්නගේ සංසාර විමුක්තිය හොයාගෙන භාවනා කරමු බවුන් වඩමු කියලා කතා වෙනවා. ඊට පස්සේ කියනවා අපි දෙන්න හම්බෙන්න කතිකා කරගමු. ඒ නිසා හැම දවසකම වගේ නැත්නම් සතියේ අන්ත එක දවසක අපි දෙන්න එකතු වෙලා සාය නැවත දෙන්නට සාකච්ඡා කරන්න සිදුවුණු දේවල් කතා කරන්න එකතු වෙමු කියනවා. ඊට පස්සේ කියනවා වේටක දීප දවසක් කියනවා නෑ එහෙම ඕනේ නෑ. ඔබ මේ කන්දේ ඉන්නවා කියලා දැනගන්න පහන් දල්වන්න. රාත්‍රී වෙනකොට පහනක් දල්වන්න. මං එහා කන්දේ හැමදාම රාත්‍රියේට පහනක් දල්වන්න. එතකොට ඔබ දන්නවා මම සුවසේ ඉන්නවා. එතකොට ඔබ දැනගන්නවා මාත් සුවසේ ඉන්නවා. ඒ නිසා අපි දෙන්න නැවත මොන නොමිනෙන විදිහට අපි දෙන්නගේ සංසාර විමුක්තිය හොයාගෙන මෙතනින් පස්සේ වෙන් වෙලා බවුන් වඩමු කියලා දෙන්න දෙපැත්තට යනවා. මේ විදිහට කඳු දෙකේ ඒක අල්ලකප්ප තවුසක් බවුන් වඩනවා. අනිත් කන්දේ වේටක දීප තවුස බවුන් වඩනවා. මෙන්න ටික කාලයක් ඉන්නකොට පොය දවසක් වෙනවා. කාලේ යනකොට අල්ලකප්ප රජුරු අල්ලකප්ප තවුසට වේටක දීප තවුස ඉන්න කන්දේ පහන් ආලෝකෙ පේන්නේ නැහැ. අල්ලකප්ප තවුස හිතනවා එක්කෝ දැන් ඔහු මිය ගිහින් නැත්තම් ඔහු රාජ්‍ය ග්‍රීන පැත්තට නැවත ගම්මින් වල පිටත් වෙලා ගිහින් ඔය දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙලා තියෙනවා. එහෙම කියලා ඉන්නකොට අර වේටක දීප තවුස හදිසියේ කලුරිය කරලා මැරිලා ඉපදෙනවා දිව්‍ය තලයක. හරි දිව්‍ය තේජස් තියෙන බබලන දිව්‍ය කුමාරයෙක් විදිහට දිව්‍ය රජෙක් විදිහට තමයි පහළ වෙන්නේ. මේව පහළ වෙලා බලනවා මං මෙහෙන්ද කරපු පින මොකක්ද? මං මෙහෙන්ද කරපු පින මොකක්ද? දෙවිවරුන්ට බලන්න පුළුවන්. එහෙම දකිනවා අල්ලකප්ප තවුස කියන කල්යාණ මිත්‍රයා නිසා මට අද මේ දිව්‍ය සම්පත් විඳින්න පුළුවන් වෙන්නේ. අල්ලකප්ප තවුස අල්ලකප්ප රජුරෝ විදිහට ඉඳලා තවුසෙක් වෙලා මට එදා කියපු මඟ පෙන්වීම නිසා මට කිසිම ඵලයකට ඉර්ධියකට යන්න බැරි වුණා. හැබැයි මම නිවන් දකින්න මේ ජීවිතේ සංසාර විමුක්තිය කරා යන්න ඕන කියන වීර්යයෙන් රාජ්‍ය අධෑරලා භාවනා කරා. එච්චරයි යම කරේ. අන්නේ වීර්ය වැඩි වීම තුළින් දිව්‍ය තලයක ඉපදෙනවා. ඉපදිනා දකින්නවා මේදී. ඊට පස්සේ හිතනවා මාගේ කල්යාණ මිත්‍රයා බැහැ දකින්න යන්න ඕන කියලා දිව්‍ය වෙස අධෑරලා මගේ කි වෙසක් මවා ගන්නවා. මෙහෙම මගේ කි වෙසක් මවාගෙන අල්ලකප්ප තවුසයි නැතනට එනවා. එවිට අහනවා ඔබ තවුසාන්නේ ඔබතුමා විතරද මේ වැඩේ ඉන්නේ? තව කවුරුනෝ මේ වැඩේ ඉන්නවද? එහෙම කියලා කතා කරනකොට මමයි කල්යාණ මිත්‍රයෙකුයි තමයි ආවේ. වේටක දීප කියලා තවුසෙක් වුණා. මගේ මිත්‍රයා ඔහු රාජ්‍ය අතහැරලා මගේ කීමට ඇවිල්ලා මේ විදියට බණ භාවනා කරගෙන එහා කන්දේ වැඩ හිටිය දැන් දින 10කට 15කට කලින් ඒ කන්දේ පහන් දැල්වෙන්නේ නැහැ. එක්කෝ ඔහු කලුරිය කරලා එක්කෝ ඔහු නැවත ගම්මින් බලන පිටත් වෙලා ගිහින් කියලා. එහෙම කියපු ගමන් මගිය කරන දේ අර මගී වෙස අතහැරලා දිව්‍ය වෙසමවල කියනවා කල්යාණ මිත්‍රය ඒ වේටක දීප තවුස වෙලා හිටපු මම තමයි අද මේ දිව්‍ය පුත්‍රයා. දිව්‍ය ආස්තරයෙන් බබලන දිව්‍ය පුත්‍රයා වුණේ ඔබ පෙන්නපු මඟ පෙන්වීම නිසා. එහෙම කිව්වට පස්සේ අහනවා අල්ලකප්ප තවුසකින් අහන ඔබට මේ වීර්ය වඩාගෙන බවුන් වඩනකොට කරදර තියෙනවද? ඊට පස්සේ කියනවා බොහෝ කරදර තියෙනවා. මේ වනේ මහා විශාල අලි පන්ති ඉන්නවා. ඒගොල්ලෝ එනවා ආවහම මේ අසල තියෙන ගඩාගෙඩි කඩන්න කොලාතු කඩනවා මල මුත්‍රා කරනවා පස් විසිරෝන. ඒ නිසා මේ තැන අපවිත්‍ර වෙනවා. එතකොට මගේ හිත නැවත ඒ කාරණාවලට ගමන් කරන නිසා මට හරියට මගේ භාවනාවක් කරගන්න බැහැ කියලා කියනවා. ඊට පස්සේ මේ වේටක දීප තවුස වෙලා ඉපදුණු දිව්‍ය කුමාරයා කරනදී හස්තකාන්ත වීණාව කියලා වීණාවක් මවලා මේ අල්ලකප්ප තවුසට දීලා කියනවා මේකේ මෙන්න මේ තත්වයන්. මෙන්න මේ තත්වයන් ගම මෙන්න මේ මන්ත්‍රය කියන්නේ එතකොට හස්තින් නෙමෙයි නෑ. ඊට පස්සේ කියනවා ඔබට තවත් උපකාරයක් පිණිස මේක තියෙන මෙන්න මේ තත්වයලා මෙන්න මේ මන්ත්‍රය ජප කරන්න. එතකොට වනේ ඉන්න හස්ති කැලේ නායක හස්තිය ඇවිදින්න පිටදී
නායක හස්තිය ඇවිල්ලා පිටදී. ඒ කියන්නේ මොකද නායක හස්තිය එනවා තවුසට කොහේ හරි යන්න ඕන. ඒ කියන්නේ අර වීණාවේ තත්වයලා මාන්ත්‍රේ ජප කරාම හස්ති කරේ ඉන්න නායක හස්තිය ඇවිල්ලා තවුසට පිටදී කියලා දිව්‍ය කුමාරයා දේව රජතුමා මේ කාරණාව කියලා හස්තකාන්ත වීණාව දීලා පිටත් වෙලා යනවා. එතනදී මෙහෙම ඉන්නකොට අලකප්ප තවුස දැන් මේ විදිහට බවුන් වඩනවා. දවදිව තියෙනවා කොසබැහැ නුවර එක් රාජ්‍යයක පරන්තප කියලා රජ කෙනෙක් රජ වෙනවා. මෙන්න මේ පරන්තප කියන රජතුමාටයි බිරිඳටයි දරුවෙක් අපුදින්න පටන් ගන්නවා. දරු ගැබ ටික ටික මෝරනවා. මෙහෙම ඉන්නකොට දවසක් උයනට යනකොට මේ බිරිඳ රජතුමාගේ රතු පාට කම්බිරියක් පොරෝණයක් පොරවගෙන රජතුමාත් එක්ක ආරෙන් වෙලි ඉන්න වෙලාවේ රජතුමාගේ පේරස් මුද්දේ රජතුමාගේ තියෙන රාජ ආභරණවල තියෙන මුද්දක් ගලවලා විසවන්තියේ දාගෙන මේ දෙන්න හරීම සුවසේ විනෝදයෙන් මේ මගුල් වෙන තුල හැසිරෙමින් ඉන්නකොට මේ රතු පාට කම්බිරිය පොරවන් ඉන්න බිරිඳව සිටු දේවියව දකිනවා අහසින් යන ඇත්කඳ ලීනියේ. ඇත්කඳ ලීනියා අර විශාලයි කියනවා ඇත්කඳ ලීනියට පුළුවන් සාමාන්‍ය මිනිස්සු 5-6 දෙනෙක් උස්සන් යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. සාමාන්‍ය මේ ඇත්කඳ ලීනියා මේක දැකලා උඩේ ඉඳන් දකින්න රතු පාට කම්බිරිය නිසා ඉතින් මස් වැදලා මේ මස් ගොඩක් තියෙන්නේ කියලා උඩේ ඉඳන් ඇවිල්ලා අන්න අර මිනිස්සයව විවිධව රාජ දේවියව උස්සගෙන යනවා. උස්සගෙන යනකොට දේවිය නුවණ පහල කරලා දැන් මම මේ අහස උඩ ඉන්නේ. දැන් කෑ ගැහුවොත් අනිවාර්යෙන් අතාරිනවා. එහෙම වුණොත් ජීවිතේ අනතුරේ. හැබැයි මම මෙහෙම ගිහිල්ලා දහකාරි වහලා මම ගොඩර ගන්න දැනදී මම කෑ ගැහුවොත් මෝ පියාඹල යන්නේ මගේ ජීවිතේ බේර ගන්න මට පුළුවන් වෙයි. ප්‍රඥාව කියන එක. ඒ නිසා එහෙම හිතලා ඇත්තන්ද ලිහිණිය දැන් මේ සිටු දේනිය පරන්තප කියන රජතුමාගේ බිරිඳව රාජ දේවියව උස්සගෙන යනවා. දැන් දරුගැබක් එක්ක තමයි මේ වේදනාව දරාගෙන ගිහිල්ලා හිමාලයේ තියෙන විශාල ඩොග ගහක් උඩින් තියලා ආපු පාර දිහා බලනවා. ආසෙන් ආපු පාර දිහා තවත් කුරුල්ල මේක කන්නේනවද කියලා කුරුල්ල වෙනම කාක්කෙක් වුණා මොනවා හරි අරගෙන කණුවක් උඩට ගිහලා වටපිටේ අර කකුලේ තියලා බලනවා තව කාක්කෝ එනවද කියලා. ඒ වගේ ඇත්කඳ ලිහිණියත් වටපිට බලනකොට මේක තමයි හොඳම වෙලාව කියලා රාජ දේවිය අයින් කෑගහනවා. මොකද වෙන්නේ ඇත්තන්ද ලිහිණිය බය වෙලා පිටත් වෙනවා. ඒකම සැන්දෑ වෙනවා. වර්ෂාවක් ඇදෙන්නවත් එක්කම දරුවෙම මෝරනවා. දැන් දරුවා පහළ වෙන්න කාලේ. දැන් කරන්න දෙයක් නැහැ ගහ මුදුනේ. දරුවා පහළ වෙනවා. දරුවා බිහි කරන්නේ ගහ මුදුනේ වර්ෂාව වෙලාවේ. මේ වර්ෂාව වෙලාවෙම මේ පැත්තෙම හිමාලේ භාවනා කරකට හිටපු අල්ලකප්ප තවුසා මේ වර්ෂාවෙන් නිදහස් වෙන්නයි. අනික දැන් කැලේ ඇතුළට යන්නද සර්පය වෙන නිසා මෙන්න මේ නුග වෘක්ෂය යටට එනවා. මේ වර්ෂාවෙන් බේරිලා මේ නුග වෘක්ෂය මුල ඉන්න පුළුවන් කියලා. එහෙම ආවම කලතුරු හොයාගෙන ඉදි හොයාගෙන යන්නේ තවුස එතනම වැඩෙන. උඩේ ඉඳන් කාලා බුදුරු වලින් පිට වෙන වැටෙන මස් කෑලි අරගෙන ඒව වේලට අනුභව කරනවා කියලා සඳහන් වෙන්නේ. ඒ විදිහට මේ අල්ලකප්ප කියන තවුසා ගහපල් හැට ගිහිල්ලා නුග ගහ යට ඉන්නකොට උඩින් ඇහෙනවා දරුවෙක් සමග කාන්තාවක්ගේ කෙලිලි සද්දයක්. එහෙනම් කවුද උතන කියලා අහනවා. මම මෙහෙම අල්ලකප්ප තවුසර කියනවා මම පරන්තප කියන රජතුමාගේ බිරිඳ මට මෙන්න මෙහෙම විපත්තියක් වුණා. මම ඒ නිසායි මේ ආවේ. මම මේ දරුවෙක් බදලා හරි වේදනාවෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ රාජෙක්ද කියලා බලන්න මාත් රාජ සම්පත් අතහැරලාද කියලා රාජ මන්ත්‍ර රාජ ශාස්ත්‍ර පිළිබඳව අහලා එතකොට දැනගන්නවා මෙයාත් රාජ්‍යයක අයිතිකාරියක් කියලා. එහෙනම් වහින්න කියලා අල්ලකප්ප තවුසා කරන්නේ තමන් ඉන්න ආරාමයේ පැත්තට ඉක්මන් යනවා. දැන් මේ දේවියට ආපු මගක්වත් යන මගක්වත් හිතාගන්න බැහැ. ආවේ කොහෙන්ද යන්නේ කොහෙද කැලයක් නැතිනේ හිතාගන්න බැහැ. ගෑනු හරියට මොලේ කල්පනා කරනවා මේ වෙලාවට. ගෑණි හිතනවා දැන් මට යන්න තැනකුත් නැහැ. මේ අල්ලකප්ප තවුස අතෑරලා ජීවත් වෙන්න විදියකුත් නැහැ. ඒ නිසා හොඳ වෙදී තමයි
දැන් අල්ලකප්ප තවුසගේ සිල් විදලා අල්ලකප්ප තවුස දැලී දාගන්න ඕන. එතකොට මට ජීවත් වෙන්න පුළුවන්. බලන්නකො ගෑනුගේ මොලේ එහෙම කරලා මොකද කරන්නේ? ටික දවසක් යනකොට හිමින් කාලේ ගත වෙනකොට ටික ටික අල්ලකප්ප තවුසට ලං වෙනවා. අර උදෑසනේ හිරු එළියේ ඒකෙන එන වෙලාවෙනේ දරුවා බිහි වෙලා ඉවරුනේ. ඒ නිසා දරුවට නම කියනවා උදේන කියන නම. මොකද නම? උදේන. මෙන්න මේ උදේන කියන කුමාරයා පහළ වෙන ටික දවසක් යනකොට අල්ලකප්ප තවුසා හරියට තරු දැකලා තරු දිහා බලන ශාස්ත්‍ර කියන්න පුළුවන්. නිමිති කියන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා. මෙහෙම ඉඳලා අර ගිරිඳට කියනවා දේවියට කියනවා විවිධ සොඳුරිය අද කොසබෑ නුවර පරන්තක රජු මැරෙනවා. අද කවුද මැරෙන්නේ? පරන්තක රජු මැරෙනවා කියනවා. කවුද මැරෙන්නේ? දැන් මේ අල්ලකප්ප තවුස ගාව දෙන්න කලින් හිටපු ස්වාමියා මැරෙනවා කියලා කියන්නේ. මොකද කරන්නේ? උදේනි කුමාරයාගේ අම්මා තවුස ගාව ඉන්න සොඳුරිය අයියෙන් අඬනවා. අඬනකොට අහනවා "එයි අඬන්නේ? මම පුතින් නෙමෙයි අඬන්නේ. රජතුමාට හිටපු එකම බලාපොරොත්තුව මේ පුත් කුමාරයා. මේ රාජ්‍ය වාර ගන්න වෙන කවුරුවත් නැහැ. එදා මාව එක්කඳ ලිහිණිය උසගෙන ආවේ නැත්නම් අද මගේ පුතා රජ වෙනවා කියලා තමයි මේ අඬන්නේ කියලා කියනවා. ඊට පස්සේ හරි. දැන් පුත් කුමාරයව පුතාව රජ කෙනෙක් කරන්න ඕන කියලා අහනවා. ඉතින් කියනවා ඔව්. ඊට පස්සේ කියනවා හැබැයි මම යන්නේ නැහැ ඔබ අතහැරලා. දැන් යන්න අල්ලකප්ප දවසක් නැහැ. අල්ලකප්ප දවසට හැර යන්නේ නැහැ කියනවා. එහෙනම් මම පුතාට රජකම ගන්න උදව් කරන්න කියලා මොකද කරන්නේ? දවසක් පුතාට කියලා දෙනවා හස්තකාන්ත වීණාවේ තත්ත්වය යන්න. දැන් ඉස්ලාම තත් කියලා දීලා එක මන්ත්‍රයක් කියලා කියනවා. ගහක් මුදුනට වෙලා මොකරනවා. හරියට මන්ත්‍ර ජප වුණ නැත්නම් හරියට තත් ටික වෙවුණ නැත්නම් අලියවිලා විනාශ කරන්න පුළුවන්. ඒ නිසා ගහක් මුදුනට වෙලා තත්ත්වයලා මන්ත්‍ර කියන්නේ. කියපු දවසේ බලන් හිටිය ඈතින් ඇවිල්ලා අහන පොතේ මොකද උනේ? තවුසට කියනවා තවුසානේ මෙහෙම වුණා. ඒත් කණ්ඩායමම නැට්ට උස්සලට දිව කැලේ ඇතුළට. හරි එහෙනම් කොල්ලා ඒක හොඳට ඉගෙන ගත්තා. දෙවි දවසේ කියලා දුන්නා අනිත් තාක්ෂික වයලා අනිත් මාත්‍ර ජප කරන්න කියලා දුන්නා. මේ මාත්‍ර ජප කරනකොට දෙවි දවසේ කියනවා ගහ පල්ලෙහාට එක ඇටෙක් ආවා. හොඳ සද්දාන්ත ඇටෙක් ආවා කිව්වා. දැන් දැනගත්තා හරි කුමාරයෙක්නේ ඥාන වලින්ම ඇවිල්ලා තියෙනවා නෝන. ඒ නිසා කිව්වා දැන් ඔබ මෙන්න මේ හස්තකාන්ත වීණාව මම පසුවදා කියලා දුන්නු තත්වයන මන්ත්‍ර ජප කරනකොට නායක ඇතයි. ආවට පස්සේ ඒ ඇතාගේ පිටට නැගලා ඔබට යන්න ඕන තැන කියහන්. ඇතා එක්කයි. ඇතුන්ට හරියට මොලේ තියෙනවා. ඇත්තු බලන්න කොහෙද දැන් එන්නේ අගෝස්තු කාලේට තමයි ඇත්තු ගම් වදින්න බලන්නේ. ඇත්තු යන්නේ එක සීමාවක් නැත්නම් අවුරුද්දකට සැරේ ඇත්තු යන්නේ ඇත්තුන්ට ඒ පාර මතකයි. ඇත්තු කියන්නේ හරි නෝනකාර සතෙක්. ඒ නිසා කියනවා මෙන්න මේ විදිහට ඇතාට කියහම මෙන්න මේ නුවරට යන්න ඕන. කොසබෑ නුවරට යන්න ඕන කියලා දේවියට කියනවා සොඳුරිය ලියුමක් ලියන්න. මම මෙන්න මෙහෙමයි අල් පරන්තක රජුගේ බිරිඳ මට මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා ලියලා ලියුමත් එක්ක මොන වුණත් රතු කම්මැලියක් අදී තිබ්බ පේරස් මුදුවත් යවන්න කිව්වා. හරි ප්‍රශ්නයක් වුණොත් කුමාරයාගේ ජීවිතේ බේර ගන්න පුළුවන් එකම තැන අර සාක්ෂි දෙක විතරයි. ඊළඟ යවුවට පස්සේ නුවර වට කරලා ඉන්නකොට දැනගන්නවා මේ ඇවිල්ලා තියෙන්නේ සිටුවරුන්ට දැන දුන්නා මෙන්න මෙහෙමයි මගේ අම්මා තමයි මෙහෙම දෙවිය. එදා ඇත්කන්ද ලිහිණේ කුස්සගෙන ගියා විස්තරේ කියන ලිපියත් එක්ක කියලා පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ඒකම ඉස්සරහම පෙන්නන රතු කම්බිලිය. මේ රාජ කම්බිලිය කාගේද? මේක පරන්තක රජුගේ කම්බිලිය තමයි එදා මගේ අම්මා පැලඳගෙන හිටියේ. ඇත්තටම ලිහිණේ උස්සගෙන යනකොට තිබ්බේ මෙන්න මේ කම්බිලිය කියලා පෙන්නනවා. ඒ විශ්වාස නැති වෙන තැන පේරස් මුද්‍ර පෙන්නලා කියනවා මේ රාජ්‍යයේ ගුරුමාකාරයා මම. ඒ නිසා මම මේ රාජ්‍යයේ රජ වෙනවා කියලා කියනවා. කවුරුත් කතා කරනවද ඉතින් එහාට? රජතුමා ඇවිල්ලා තියෙන්නේ කියලා දැනගන්නවා. හැමෝම දනගහලා කිරි ගන්නවා. කොසබෑ නුවර ඊළඟ රජ වෙන්නේ කවුද? උදේන කියන රජතුමා. මෙන්න මේ උදේන රජතුමා කාලේ ගත වෙනවත් එක්කම බිරිඳෑවරු 3 දෙනෙක් ගන්නවා. කී දෙනෙක් ගන්නවද? 3
පළවෙනි කෙනා තමයි සාමාවතී. දැන් දන්නවා. සාමාවතී අහලා තියෙනවා නේ මේ කතන්දරේ මුලින් ඉඳන් තමයි ඕ මං කියන්නේ. ඊළඟ කෙනා තමයි වාසුලදත්තා. තුන්වෙනි කෙනා කවුද? මාගන්ධියා. මේ තුන් දෙනාම ගන්නවා. මේ තුන් දෙනා අරගෙන ජීවත් වෙනකොට ඉන්නතන මේ වාසුලදත්ත කියන්නේ බමුණු කුලේ ගෑණියා. බමුණු කෙල්ලේ. මොකද කරන්නේ? වාසුලදත්ත හරි ලස්සනයි. මාගන්ධියා හරිම ලස්සනයි. මාගන්ධියා මොකද කරන්නේ? මාගන්ධියා හොයනවා විවාහ වෙන්න කෙනෙක්. හොයලා බලනකොට කවුරුවත් නැහැ යාට ලස්සන රූපෙට ගැලපෙන්නේ. දවසක් දකින්නවා කවුද? මගේ ගෞතම බුදුහාමුදුරුවෝ දකින්නවා. දැකලා තාත්තත් එක්ක ගිහින් කියනවා විවාහ වෙන්න හොඳම කෙනා හම්බුණා. එයා විවාහ කරගන්න ඕන. කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ විවාහ කරගන්න තමයි ඉල්ලන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ කොහොමද? දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක් 80ක් 90 ලක්ෂණයන්ගේ මගේ බුදුහාමුදුරුවෝ සෝභමානයි. අද විහාරේ තියෙන බුද්ධ ප්‍රතිමාවෙන් මේ ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණවත් 80ක් 90 ලක්ෂණවත් නැහැ. එහෙම බුද්ධ ප්‍රතිමාවේ ඉතර ලස්සන නම් අච්චර ගුණ රන්තර වලින් පිරිපුන් මගේ බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සන නැද්ද? සක්කවරං කීත රත්ත සෝපාදෝ ලක්කන මණ්ඩිත ආයත පන්නී සාමර චක්‍රවි භෝසිත පාදෝ ඒ සහිතොයි පිතානරසියෝ ලාසිය ගාත කිව්ව කවුද? යසෝදරා සිද්ධාර්ථ කුමාරයාගේ ශරීරයෙන් ළඟටම දැකපු කෙනා. එයා කියනවා පුත රෝස පාට පතුල් තියෙන අර රත්තරන් පාට හමක් තියෙන ලස්සනට එනවා පේනව නේද? අර මහා සංඝයා පිරිවරාගෙන ඉන්න පුතේ අන්නේ ඔබේ තාත්තා. අන්නේ වගේ ලස්සන බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා කියනවා කවුද? මාගන්ධියා කියනවා මම ආවේ විවාහ වෙන්න. බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා නව දොරකින් අසුචි වැగిරෙන මේ ඔබව මගේ අතින් තියා පයින්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ කියලා. මාගන්ධිය උතනින් තමයි වෛරවන්ති බුදුහාමුදුරන්ට. මොකද මෙච්චර ලස්සන රූපයකට බුදුහාමුදුරුවෝ ගැරෙවුවා කියලා. පිනතුනි උඹරි වේදවත්ෝ මේවා කියන්නේ දීර්ඝයි. රූපේ නිසා කවදාවත් උදන් අනන්න එපා. රූපේ නිසා ඉඳලා උඹරි කියන සිටු තියෙන රූපේ නිසා ඉපදෙන්නේ ඊළඟට ගොම කුඹුරු මිනිහෙක් වෙලා. ඒ කියන්නේ රූපේට වැඩිපුර මාන්න ඇති කරගත්තොත් ඉපදෙන්නේ අසුචි වල. දැකලා තියෙන්නේ නේද? ගෙදර කුරුල්ලෙක් අසුචි දාලා ගියාම ඊකෙම හැදෙන පොඩි කුරු මිනිහෝ ගුලි කරගෙන යන අසුචි. අන්න ඒ නිසා රූපෙන් උදන් අනන්න එපා. ඔබ පෙර පිනකට ලස්සන වෙලා ඉපදිලා ඇති. ඒ නිසා කැත කෙනාට කැතයි තාකියන්න එපා. තමන්ගේ පෙර පින දුක්ති විඳින්න ලස්සනට. ඒ විදිහට ඉඳලා දැන් අර මාගන්ධිය ඔන්න ඔතනින් තමයි වෛර පටන් ගන්නේ. මේ විදිහට එනකොට උදේනි කියන රජුරෝ බුදුන් සරණ ගිය කෙනෙක් නෙමෙයි. ඔහු මිත්‍යා දෘෂ්ටිකේ ඒ නිසා තපස්වරු තමයි සරණ ගිහින් හිටියේ. තපස්වරුන්ට කිව්වා හැමදාම මාලිගාවෙන් රාජමාලිගාවෙන් දාන දෙන්න රාජමාලිගාවට එන්න. එහෙම කිව්වට පස්සේ දැන් මොකද කරන්නේ? තවුස්වරු විමානයේ ඉන්නවා වැස්ස කාලේ එක තැනක ඉන්න ඕන නිසා එනවා උදේන රජුරුවන්ගේ මාලිගාවට. උදේන රජුරුව උදව් කරන ඔය විදිහට ඉන්නවා. නැවත ආයේ වර්ෂා කාලේ ඉවර වෙනකොට නැවත යනවා හිමවතට. හිමාලයට ගිහින් ඉන්නවා. මේ විදිහට ඉන්නකොට කාලේ යනකොට දවසක් එනකොට නායක මේ තවුස් කණ්ඩායම වෙනකොට එක නායක තවුසක් කියනවා මේ නුගගහේ. මේ නුගගහේ ඉන්න වෘක්ෂ දේවතාවයි. හරි ප්‍රබලයි. කියලා ඉන්නකොට කියනවා මේ අපි හැමෝම පිපාසයෙන් ඉන්න වෙලේ මේ නුගගහේ ඉන්න වෘක්ෂ දේවතාවට පුළුවන් නම් අපිට බොන්න පැන් ටිකක් දෙන්න කියලා. වෘක්ෂ දේවතාව පැන් පොකුණක් මවනවා. ඊට පස්සේ අපිට නාකියා ගන්නත් මේ පැන් පොකුණ විශාලට මවන්න කිව්වට පස්සේ මවනවා. දැන් මොකද වෙන්නේ? කවුසන්ට ඕන වෙනවා. කවුද මෙච්චරටම මෙන්න මේ විදිහට ආස්තරයෙන් තියෙන වෘක්ෂ දේවතාව කවුද කියලා බලන්න ඕමනා වෙනවා. ඊට පස්සේ කියනවා මේ තරම් ආස්තරයෙන් බබලන වෘක්ෂ දේවතාව අපිට පේන්නේ. එහෙම කිව්වට පස්සේ මොකද වෙන්නේ? වෘක්ෂ දේවතාව පහළ වෙනවා.
විනතනි බොමාට දෙවි කොටාසයක් එනවා. අන්න එහෙම ගස් වලට අරක් ගන්න ගස් උඩ විමානේ මෙවිච්ච දෙවිවරු තමයි බොමාට දෙවිවරු අතර ඉන්න වෘක්ෂ දේවතාවෝ කියලා. අන්න මේ විදිහට මේ වෘක්ෂ දේවතාවෝ නැමුණට පස්සේ මෙච්චර ආශ්චර්යයක් තියෙන්නේ. මෙච්චර දිව්‍ය සම්පත් විඳින්න හේතුව මොකක්ද? මේ සේරම ඉහළ කියන ගාථාවට සම්බන්ධ වෙනවා පිටුනේ. මොකද්ද කියන්නේ? ගෞතම බුදුහාමුදුරන්ගේ මම පෙර භවයේ ඉපදුනේ 16ක් වෙලා. මං හිටියේ අනේපිට සිටුතුමා ගාව 16ක් වෙලා. මට තිබ්බේ කැලේ ගිහිල්ලා දර කපලා කරත්තවලට පටවන්න. මම බල වැඩ කරේ. දවසක් එහෙම ඉඳලා අනේපිට සිටුතුමාගේ සිටුමාලි ගාවට ආවා. ඊට පෙර දවසේ රාත්‍රියේ ආහාර ගෙන ගියෙත් නෑ. උදේ ආහාර දෙන්න නිසා දවල් ආහාර ගන්න කියලා ආවා. එනකොට වෙනද මාලිගාවේ ආහාර ගන්න තැන හරි කල්ප ගෑනිය. සිටුමාට වැංජන මෙන්න සිටුමාගේ අදෝණේ කරන්න වතුර ගේන්න ඒ විදිහට සේවිකාව අහන්න දුන්නා මේට දුන්නා. අද කිසිදු කෙනෙක් කලබලයක් නැහැ. ඊට පස්සේ අර 16 ඇවිල්ලා බරමෙඩ කරලා 16 අහනවා අනිත් 16 අද මොකද මේ සිටුම මාලිගාව තුල නිහඬිය ආවා. කියනවා අද පොය. ඒ නිසා අද දවල් දාහනේ කලින් වළඳන 12 වුණු නිසා දැන් විකාරේ වළඳන්නේ නැහැ. සිටුමාලිගාවේ ඉන්න පුංචි කුමාරවරුන්ගේ කට හොදලා චතුමදුර දිවේ ගාලා තියෙන්නේ. ඒගොල්ලන්ට තායි හෙට ඉරු එළි වෙනකම් කිරිවත් දෙන්නේ නැහැ කියලා කිව්වා. ওই දවසේ කොහොමද සිරටිල්ල? ඊට පස්සේ මේ 16ක් දෙනවා දැන් කියනවා එතකොට කෑම නැද්ද? නෑ ඔබ වෙනුවෙන් කෑම හදලා තියෙනවා. ඊට පස්සේ කියනවා එතකොට කවදාවත් අනේ පිටිසුටුමා ওই දවසේ මෙහෙම විකාරේ වළඳන්නේ නැහැ. කවදාවත් වළඳන්නේ නැහැ. ජීවිතේ නැති වුණත් වළඳන්නේ නැහැ කියලා. හිතනවා එහෙනම් මට මේ සීලේ සමාදන් වෙන්න පුළුවන් කියලා. පුළුවන් කියනවා. අනේ පිටිසුටුමා ගාවට යනවා එහෙනම් අත හොදලා සිල් ටික උපෝසත සීලේ පිළිගන්න කියනවා. දැන් මොකද? උපෝසත සීලේ පිළිගන්නවා. පිළිගලා හිටියට දැන් ඊට කලින් දවසේ රැට කාලත් නැහැ. උදේ කාලත් නැහැ. දවල් කණ්ඩල හැටි වෙනකොට තමයි සීලෙ පිළිදී. දැන් වළඳන්න විදිහක් නැහැ. දැන් බඩගිනි. මේ විදිහට ඉන්නකොට හැන්දෑව වේගෙන එනකොට දවස් විභාවට ගිහිනවා. ඇත්තටම හැන්දෑව වෙලා ගිලම්පසවත් මොකුත් එහෙම වළඳන්න නැත්te ගණනාරිය. නෑ කවදාවත් නෑ ගිලම්පස විතරයි. එහෙම කිව්වට පස්සේ 16 හරිය එහෙනම් මාත් ඉන්නවා. දැන් 16ට බඩගින්න දරා ගන්න බෑ. අවසානයේ කරනදී සිටු මැදුරේ තියෙන එක ජනේලක ජනේ විරුද්ධ කරගෙන බඩ ගිර වෙන්න වදිනවා. බැදලා මේ විදිහට ටික වෙලාවක් ඉන්නකොට ඉන්න බෑ. ඒත් බඩ ඇතුලේ. අපි කියන්නේ ලෝකේ ලොකුම කියන බඩගින්න කියලානේ. මොකද වෙන්නේ? දරා ගන්න බෑ. අවසාන කරන්නේ මේ ඇතිවිලි එතෙනවා. බඩ ඉර වෙන්නේ එතෙනවා. මේ වේදනාව දරාගෙන එළියට මොකක්ද කියලා මොකද වෙන්නේ? 16ක් නැරෙනවා. අන්න අර සිල්පදේ රකින්න කරපු උත්සාහයයි 12ට අරගෙන සිල්පදේ රැකපු රැකිල්ලට මෙන්න මේ වෘක්ෂ දේවතාවෙක් වෙලා අද ආශ්චර්යයෙන් බබලන මේ දිව්‍ය විමානේ මම ඉපදුනා කියලා කියනවා. අප්‍රමාදී වෙන්න. අන්තිමේ මුල ගාථාවට මේවා තේරෙම සම්බන්ධ වෙනවා කියලා අප්‍රමාදී වෙන්න. ප්‍රමාද නැතුව වැඩ කරන්න ඕන. ඒ විදිහට ඉගියට පස්සේ තවුස් දැනගන්නවා. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙලා තියෙනවා. අපිට නිර්වාණ මාර්ගය අවබෝධ කරගන්න පුළුවන් අපි යන්න ඕන මේ මගට කියලා තවුස ගාවට ගිහිල්ලා කියන බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. අපි බුදුන් සරණ යන්නේ කියලා එදා සිටුවරු තවුසවරු සිරුම් දෙනා උදේනි රජතුමාගෙන් දානි අරගෙන බුදුන් හොයාගෙන යනවා. මහගංගයට ඔක දැනගන්න ලැබෙනවා. මොකද ඉන්නේ බුදුහාමුදුරුවෝ සරණ ගියා කියලා තවුස ටික දැනගත්ත ගමන් මොකද වෙන්නේ? මහගංගයාගේ බයිරේ ආයලුත් වෙනවා. මහගංගය මොකද කරන්නේ? කහවණු දීලා ගිහින් කියනවා ගිහින් බැනපන් බුදුහාමුදුරුවෝ ඇතුළු මහා සංඝයාට කොහොමද පව් කරගන්න විදිය රූපේට උදන් අනලා රූපේ කියන නිසර බව කියපු මගේ බුදුහාමුදුරන්ගෙන් පරිගන්න හිටලා බයි කරගන්න යනවා. මගේ බුදුහාමුදුරුවෝ පාත්‍ර ධාතු අතින් අරගෙන ගෙන්ගෙට පිටුසිගා වඩිනකොට මාගන්ගේ යොදවපු තරපුරුෂය පාරට ඇවිල්ලා බයිනවා බුදුහාමුදුරුවන්ට. ආනන්ද හාමුදුරුවන්ට දරන්න බැරුව යනවා. ආනන්ද හාමුදුරුවෝ කියන බුදුහාමුදුරුවනේ මේ නුවරින් අපි පිටත් වෙනවා. වෙන නුවරකට වඩිනවා. ආනන්ද ඒ නුවරක් දැන්නොත් අපි වෙන නුවරකට යමු. මේ විදිහට කියනවා. පින්නතුනේ ඒ කියන්නේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද ඒ වුණත් අපිට හැමදාම තනින් තැනට වඩින්න විතරයි වෙන්නේ. ආනන්ද ඕනම දෙයක් මිනිස්සෙට මතක තියෙන්නේ දවස් 7යි. ඒ නිසා දවස් 7ක් ගිය තැන ඔය නිහිඬියාවක් බවට පත් වෙයි. අදත් එහෙමනේ
දෙයක් වෙච්ච ගමන් බලන්න ඕන ෆෝන් අරගෙන නේ උඩටම දානවා. උඩටම අර බුද්ධ කාලෙත් එහෙමයි. සැලෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට එහෙම කරන්නම් මේ මට අපේ මහා සංඝයාට වයින් එක සාමාන්‍ය දෙයක්. කවදාවත් ඒ කියන සැලෙන්නේ නැහැ හාමුදුරුවෝ. ඔබ පව් කර ගන්නවා. මාගංගියත් පව් කරගත්තා. ඒ නිසා කරන දේ ගෙනියන්නේ දරුවනේ අම්මේ තාත්තේ ඔයා. මං කරන දේ ගෙනියන්නේ මම. ඒ නිසා බොරුවට තව කෙනෙක්ට පේන්න අපි සිල්වත් කියලා දඟපෙවට අපිට හරියට මේ ශාසනය ගැන කැක්කුමකින් දැකලුවට වැඩක් නැහැ. ආන්සරයකට ගොඩ වෙන්නේ නැත්තම්. මුහුණු පොත ගත්තොත් බලන්න ඕන උපාසකයෙකු කොට. ආමුදුරු කෙනෙක්ගේ පොඩි වැරද්ද ආපු ගමන් ශාසනය ඉවරයි. නෑ. ශාසනය පවතින්නේ ආමුදුරුව මත නෙමෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුණක් පිරිසක් නම් කරලා තියෙනවා. එතකොට ඔබත් කොටස්කාරී. වාහනයක් රෝද 4න් යනවා මිසක් රෝද 3න් යන්න බෑ. මම කිව්වේ ත්‍රිවිල් එකක් ගැන නෙමෙයි අම්මේ. ඊට පස්සේ ගියේ ත්‍රිවිල් එකට රෝද 3යි බයික් එකට රෝද 2යි කියලා. මම කියන්නේ කාර් එකක් වගේ වාහනයකට රෝද 3න් යන්න බෑ. ඒ නිසා මෙන්න මේ සිවුණක් පිරිස මත තමයි මේ ශාසනය පවතින්නේ කියනක හොඳට මතක තියාගන්න. එතකොට ඔබත් ශාසනය පිරිහෙන්න වැඩ කරන කෙනෙක්. මොකද ඔබ පන්සලට එන්නේත් නැත්නම් බුදුබණක් අහන්නෙත් නැත්නම් ඔබ බුදුන් සරණ ගිහිල්ලා නැහැ නේද? එතකොට ඔබ ඇවිල්ලා කියනවා ශාසනය ඉවරයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ අතුරු කතාවකට ඒක කිව්වේ බොරුවට පව් කරව ගන්නවා. බුද්ධ කාලේ තමයි හිටිය දුසිරවත් භික්ෂුන් වහන්සේලා. අදත් තියෙනවා, ඊටත් තියෙනවා, වර්තමානයේ අනාගතෙත් තියෙනවා. එයි කාසාව කාට භික්ෂුව පහළ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා අතේ සිවුරු කෑල්ලක් බඳගත්තා. එතකොට මේ සිවුර කොච්චර ප්‍රමාණකින් අඩු වෙනවද? එතකොට අගේ නූල් කෑල්ලට එනකම් මේ සිවුර පිළිහිලා යන්න බෑ. හැමදේම පිළියන අනිත්‍ය ස්වභාවය. බුදුහාමුදුරුවෝ අනිත්‍ය කියන එක මෙනෙහි කරා. බුදුහාමුදුරුවෝ ධර්මයක් අනිත්‍යයි. ධර්මයේ දැනපු වෙනවා. ඒ නිසා අන්න අර විදිහට මාගන්තියට බයිනකොට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද දවස් 7කින් මොකක් අමතක වෙලා යයි. එහෙම කියලා බුදුහාමුදුරුවෝ වඩිනවා. වඩිනකොට මාගන්තිය තවත් වෛර බඳින එක නවත්තන්නේ නැහැ. කාලය ගැරෑමේ මොකද කරන්නේ? සාමාවතිය කියන්නේ බුදුන් සරණ ගිය කෙනෙක්. සාමාවතිය මේ උදේනි රජුරු ඉන්න නුවරට මල් ගේන්නේ සාමාවතියට හිටිය 16 කුචුත්තරා කියලා. මෙන්න මේ කුචුත්තරා කියන 16කින් යවල තමයි මල් ගෙන්නන්නේ. සාමාවතියට හිටියා සේවිකාව 500ක්. මෙයා වාසුදත්තට හිටියා සේවිකාව 500ක්. ඒ වගේම තමයි මාගන්තියට හිටියා සේවිකාව 500ක්. මේ තුන් දෙනාටම 500 ඉන්නවා. දැන් කුචුත්තරා යනවා මල් ගේන්න. හැමදාම උදේනි රජුරෝ මොකද කරලා තියෙන්නේ? කහවණු 8ක් දෙනවා මල් ගේන්න. මොකද බලාගන්නද? කහවණු 8ක් දුන්නාම මොකද කරන්නේ කුජුත්තරා? සුමන මල්කාරය ගාවට ගිහිල්ලා කහවණු 4ක් දීන මල් ගේනවා. ඉතුරු 4 මේ ගහ ගන්නවා. බලන්න මොනේ හැම තැනම ගෑනු කපටි. එහෙම නෙමෙයි අපි පිළිමි තීට වඩා කපටි. හොඳේ මගේ බුද්ධ කාලේ අද එහෙම නැහැ. ඒ විදිහට මොකද වෙන්නේ? අර විදිහට හැමදාම ගේනවා දවසක් සුමන මල්කාරයගේ ගෙදරට බුදුන් වඩිනවා. ඒ නිසා කියනවා අද නම් මල් දෙන්න විදිහක් නැහැ. මම දාන්නේ නැති කරනවා බුදුහාමුදුරුවෝ මහා සංඝයාට. ඒ නිසා අද මල් දෙන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා එහෙනම් ඔබට මල් ඕන නම් තව ටික වෙලාවක් රැඳී ඉන්න බුදුහාමුදුරුවෝ වැඩම කරලා ගියාට පස්සේ ඉතුරු වුණොත් මල් ඔබට දෙන්න. ඊට පස්සේ කුජුතරත් බුදුහාමුදුරන්ගෙන් බණ අහනවා. බණ අහලා ඉවර වෙනකොට සෝවාන් වෙනවා. සෝවාන් වුණාට පස්සේ මොකද කරන්නේ? දැන් හිත ඇතුලෙන් කියනවා අද නම් 4කට ගෙනියන්නේ නැහැ. කහවණු 8ේම මල් ගෙනියන්න ඕන කියලා කහවණු 8ම දින මල් ඉල්ලනවා. එදා මල් ගොඩාක් හම්බ වෙනවා. මේ මල් සේරම අරගෙන එනකොට සාමාවතියම මොකද මේ කුජුතරා? අද මල් ගොඩයි. කියනවා සිටු දිනේදී අද මම මල් ගේන්න ගිය වෙලේ සුමන මල්කාරයාගේ ගෙදරට බුදුහාමුදුරුවෝ වැඩලා හිටියා. බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම බණ කිව්වා. මම ඒ බණ අහලා හිතාගත්තා ආයි මේ වැරද්ද කරන්නේ මම මෙච්චර කාලයක් දුන්න සල්ලි වලින් කහවණු 4ක් හැමදාම පොඩි බැලගෙන මම එකතු කරා. ඉතුරු කහවණු 4ටයි මල් ගෙනාවී කියලා කිව්වා. මේක කිව්වට පස්සේ මොකද වෙන්නේ? දැන් ගෙදර ඔය දේ වුණා නම් අනිත් පැත්තට වයින්නවා. මම දැනගත්තා බොහොම කෙනෙක්. අලයන් යන්න. මොකද මේ සාමාවතිය කියනවා හොඳයි. එහෙනම් දඬුවම තමයි
බුදුහාමුදුරුවෝ කියපු බණ ටික කියන්න ඕන. කොහොමද දඬුවම? කියනවා බණ කියන්න හැබැයි මෙහෙම බෑ. 16ක් විදිහට ඉන්නේ. මාව නාවන්න කියනවා. මොකද දැන් සාමාවතිය ඇතුළු 500 කුමාරිකාව සේරම එකතු වෙලා නාවනවා. නාවල කියන මේ ඇතුළට දෙන්න බණ කියන්න බෑ. සමද සරු ඕන. දැන් රාජ සරු වන්දනා උසාසනයේ ඉඳගෙන කියනවා. දැන් හැමදේම කුමාරිකාවරු සේරම බිනින්න ගන්න. එහෙමනොත් ගන්න කියනවා. ඊට පස්සේ බණ කියනවා. හැමෝටම බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් පැහැදෙනවා. සබ්බ රසං ධම්ම රසං දිනාති. මේ සියලු රසයන් කනබුන කෑම වලට වඩා රස උතුම් රසය තමයි ධර්ම රසය. දැන් ධර්ම රසයේ සාමාවතිය ඇතුළු 500ටම ලැබුණා. මොකද වෙන්නේ? 500ම කියනවා හැමදාම යන්න ඕන. මල්ලරන් ගිහිල්ලා එන ගමන් බුදුහාමුදුරුවෝ ගාවට ගිහින් බුදුහාමුදුරුවෝ කියන බණ අහන්න අපිට කියන්න ඕන. එහෙම කියලා කියනවා. දැන් මෙහෙම හැමදාම බණ අහනකොට සාමාවතිය ඇතුළු 500ක් පිරිසට ඕන වෙනවා බුදුන් දකින්න. අද බණ අහනකොට හිතෙන්නේ නැද්ද සමහර වෙලාවට අද බුදුහාමුදුරුවෝ හිටියා නම් විහාරයට යනකොට බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩි හිටියා නම් මට කොච්චර දේවල් දැනගන්න පුළුවන්ද? හිතෙන්නේ නැද්ද? ඒ වගේ සාමාවතියට හිතෙනවා 500ක් අපිට බුදුන් දකින්න ඕන. යන්න දී උදේනි රජුරු. උදේනි රජුරු විද්‍යාලෝෂිකේ දෙන්නේ නැහැ. මොකද කරන්නේ? මේ සඳලු තලයට නැගලා බලනකොට පේනවා. රජ බුදුහාමුදුරුවෝ වඩිනවා මහා සංඝයා පිරිවරන් වඩිනවා පේනවා. ඊට පස්සේ රාජකුමාරිකාවරු මොකද කරන්නේ? සාමාවතිය ඇතුළු පිරිස තමන් ඉන්න කාමරේ කවුරු වැළුවා. කවුරුෙන් කවුරු බලන්නද? බුදුන් දකින්න කියලා. මේක දකිනවා කවුද? මාගන්ධියා. මාගන්ධියට හොඳ අවස්ථාව. වෛර බඳින කෙනා වෛරයෙන්ම ඉන්නේ. මාගන්ධිය මොකද කියන්නේ? උදේ නැතුනට ඔබතුමා මේ ඉන්න සතුටුයි. අන්න හරි සාමාවතිය ඇතුළු 500ක් කුමාරිකාවරු තමන්ට කරපුරුෂය හොර මිනිස්සු ගෙන ගන්න අන්න කාමර වල කවුරු හදලා. ඔබතුමා මේ ඉන්නේ. මොකද මේ ගිහින් බලනකොට කවුරු තියෙනවා? අහන මොකටද මේ කවුරු? බුදුන් දකින්න කවුරු හදුවේ කියනවා. කියනවා නෑ. මේක වෙන්න බෑ. ඊට පස්සේ කවුරු සේරම වහලා උඩින් වාකවලු කියනවා. දැන් ආයි බුදුන් දකින්න බෑ. මේ විදිහට ඉන්නකොට සාමාවතිය දැන් පරිකණ්ඩ තමයි හදන්නේ. මොකද සාමාවතියගෙන් පරිකණ්ඩ ඕන වෙනවා මාගන්ධියට. මාගන්ධිය දන්නවා දැන් සාමාවතිය බුදුන් සරණ ගිහින් ඉන්නේ. මේ නිසා දෙවිනි පාට රජතුමා දවසක් මදුවිත වුණ වෙලාවක බොන වෙලාවක තමන්ගේ මාගන්ධියගේ හිතවත් මාම කෙනෙක්ට බාපෙක්ට කියලා ගෙන ගන්න කුකුල්ලු 16 දෙනෙක්. පණ තියෙන 8 දෙනයි පණ නැති 8 දෙනයි. ගෙනල්ලා කියනවා රජතුමනි ඔබට වෑංජනයක් හදන්න මදුවිත බොන වෙලාවේ හදන්න වෑංජනයකට කුකුල් මස් තියෙනවා. කියලා කියනවා අර පණ නැති කුකුළු ටික ගේන්න කියනවා. ඊළඟට පස්සේ කියලා රජතුමනි මේ පණ නැති කුකුළු ටික මැරිච්ච කුකුළු ටික හදලා ගෙන දෙන්න. ඊට පස්සේ ඊට පස්සේ රජතුමනි සාමාවතියට හරි රහට කෑම හැදියේ කියලා. ඒ නිසා සාමාවතියට යවමු මේ කුකුළු වලට දෙනා කියලා සාමාවතියට යවන්න උත්සාහ කරනවා. සාමාවතියට යවනකොට පණිවිඩයක් යවනවා. ඔය පණ මැරිච්ච කුකුළු ටික නැතුව පණ තියෙන කුකුළු වලට දෙනා යවන්න. ඊට පස්සේ සාමාවතිය ඉතින් ගිහලා දෙනවා කුකුළු 8 දෙනා පණ තියෙන කුකුළු කෑ ගහනවා. කෑ ගහද්දි කියනවා රජතුමා අහතරා මේ කුකුළු 8 දෙනා මරලා රජතුමාට මදුවිත බොන්න වෑංජනයක් හදන්න. සාමාවතිය කියන බුදුන් සරණ ගිහින් ඉන්නේ. නෑ මට බෑ කියලා පණිවිඩය යවනවා. මොකද කරන්නේ? මාගන්ධිය කියන ආණ්ඩ රජතුමනි. බුදුහාම මේ වෑංජනයක් හදලා ඔබ වහන්සේට පිළිගන්නට වෑංජනය හදන්න කියද්දි බෑ කිව්වා. හැබැයි බුදුන්ට වෑංජනය හදන්න කියනකොට උඩ පැනලා හදයි කිව්වා. ගෑනු කොහමද? එහෙම කියලා වෑංජනය හදන්න යවනකොට යවනවා දැන් එහෙනම් එහෙම කියලා යවමු මාගන්ධිය කියලා මොකද කරන්නේ? මාගන්ධියට යවනවා. මාගන්ධිය කියලා සිටුරු අතර යන්නේ සරපුරුෂයෙක් අතේ යවනවා සේවකයෙක් අතේ මැරිච්ච කුකුළු වලට දෙනවා. මොකද කරන්නේ? දැන් ගිහින් බලනකොට සාමාවතිය කුකුළු මැරිලා. මරන්න දෙයක් නැහැ. මට අවස්ථාවක් ලැබුණා බුදුන්ට දන් දෙන්න කියලා හිතන අර කුකුළු වලට දෙනාගේ වෑංජනය හදුවා. දැන් මොකද වෙන්නේ? දැන් රජතුමාගේ ඉතින් ටික මොකද ඇති වෙන්නේ? සැකයක් එක්ක වෛරයක් ඇති වෙනවා. අන්න දැක්කම නේද? ඔබ වහන්සේට හදන්න බැරුණාට ඔබ වහන්සේ ඉඳන් මෙච්චර සැප විඳින සාමාවතියට ඔබ වහන්සේට හදන්න බැරි වුණාට බුදුහාමුදුරන්ට කියපු ගමන් උඩ පැනලා හැදුවා කිව්වා. මොකද වෙන්නේ? කාලයක් යන්නේ නැත වෙනකොට
රජතුමා මොකද වෙන්නේ? කාලෙන් කාලයට සිටු මැදුරෙන් මැදුරට මාරු වෙනවා. සිටු කුමාරිකාවකින් අනිත් සිටු කුමාරිකාවට මාරු වෙනවා. දවසක් මාගන්ධියගේ සිටුමාලිගාව ඉඳලා මාගන්ධියගේ මේ මාගන්ධියගේ සිරියහන් ගැබේ ඉඳලා පිටක් වෙන්න නැතිවෙනවා. ඔබේ රජුනා සොඳුරු කොහොමද පිටත් වෙන්නේ? මම මේ සතියේ ගත කරන යන සාමාවතියගේ කුටියට. සාමාවතියගේ මේකට මේ පස්වල කියන්නේ. අනේ අන්දේපා මම ඊයේ ලොකු කිහිණයක් දැක්කා. රජතුමාට විපතක් වෙන්න පුළුවන්. අනේ ඒ නිසා යන්දේපා සොඳුරු. ඒ කියනවා මම අපුරු කිහිණයක් දැක්කා. ඒ නිසා යන්දේපා කියලා කිව්වට පස්සේ කියනවා මොකද කරන්නේ? රජතුමාගේ හස්තකාන්ත වීණාවට රජතුමාගාව තියෙනවනේ අර ඇත්තු එදා ඉඳන් අරන් ආපු වීණාව. වීණාවේ එක තැනක කුහරයකට විසගෝර සර්පෙක් දාන මල් පිටක් ගන්නවා. දැන් රජතුමා යන්නේ මොකක් අරගෙන? අර ආයුධය වගේනේ තියෙන්නේ. ඒ නිසා හස්තකාන්ත වීණාව අරගෙන යන්නේ. මේ වීණාව අරගෙන යනකොට කියනවා බෑ එහෙනම් ඔබ යනවා මාත් එනවා. කියලා දැන් ආවද සාමාවතියගේ සිරියහන් ගැබට මාගන්ධියක් එනවා. මාගන්ධිය ඇවිල්ලා ඉඳලා මොකද කරන්නේ? මාගන්ධිය රැය සාමාවතියත් එක්ක බුදුහාමුදුරුවෝ නිදාගන්න මේ සාමාවතියත් එක්ක උදේවි රජුරෝ සැතපෙන්න යන වෙලාවේ ඇඳේ තියන් හිටපු හස්තකාන්ත වීණාවේ මල් මිට ගැලෙනවා. දැන් මොකද වෙන්නේ? මල් මිට ගැලෙුවට පස්සේ ඇතුළේ ඉන්න විසගෝර සර්පය එළියට එනවා. දැන් දවස් ගාණක් නිරාහාරව ඉන්න සර්පයා මොකද කරන්නේ? සර්පයා මොකද කරන්නේ? දෂ්ට කරන්නේ නැහැ. ඒකම මාගන්ධි ඉදිරියට එනවා. මාගන්ධි එළියට කිව්වා මං කිව්වා මෝඩ රජා මං කිව්වා කියපු දේ ඇහුවේ නැහැ. මොකද කිව්වේ? මම කිව්වා එන්න එපා කියලා මම හීනයක් දැක්කා. ඔබ මරන්න මේවා කරන්නේ කියලා බේරගත්තා. දැන් මොකද වෙන්නේ? දැන් රජතුමාට සැකේ හරි. දැන් මම ඉස්සෙල්ලාම කිව්වා සඳලු තලේ කුටි වල පොඩි සිතුරු වැදුවා. සිතුරු ටික වැහුවා. ඊට පස්සේ මට ආහාර ව්‍යංජනයක් පිළියෙල කරන්න මස් ටිකේ හදන්න බැරිව බුදුන්ට හැදුවා. අද මාත් එක්ක එකට සිරියහන් ගැවේ ඉන්නකොට මාව මරන්න උත්සාහ කළා. මොකද වෙන්නේ? රජතුමාට තරහ එනවා. මොකද කරන්නේ රජතුමා? රජතුමා තීරණය කරනවා සාමාවතිය පිටණියට ගෙනහිල්ලා රජතුමාගේ දුන්නෙන් ඊතලෙන් විදලා සාමාවතියගේ පපුවට විදලා මරන්න තීරණය කරනවා. කොහොමද රාජනීතිය දඬුවම? ක්‍රියායි සොඳුරුයි ආදරේ කියලා ලං කරගත්තු දෙයි එපා වෙනවා. මොකද කරන්නේ? උදේනි රජුරුව දැන් සාමාවතිය මරන්න සූදානම. මොකද කරන්නේ? සාමාවතිය මෙත් වඩනවා. මටත් මේ රජතුමාට සෙත් වේවා කියලා මෙත් වඩනවා. මෙතානි සංසු සූත්‍ර දේශනාවක් කියනවා. මෛත්‍රී භාවනාවේ ආනිසංස. සුඛං සුපති සුඛං පටිගුණ්ඩති නපාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝති අමනුස්සානම් පියෝති දේවතා රක්ඛන්ති නාසා අකිවා විසංවා සත්තං වා කමටි දුවටං තිත්තං පසීදති. මේ ආදී කොට කියනවා නාසා අකිවා විසංවා සත්තං වා කමටි දුවටං තිත්තං සමාධියති. ඒ කියන්නේ වසවිසෙන් ආයුධ වලින් කවදාවත් නසන්න බෑ. පිවිතුරු මෙත් සිතක් තියෙනවා. සාමාවතී ගාවට ආපු විතරේ ආපහු හැරෙනවා උදේනි රජුරෝ ගාවට. උදේනි රජුරන්ට බය හිතෙනවා. අහනවා මොකක්ද හැංගිලා තියෙන මාත්‍රේ? එහෙම කරන්න මොකක්ද හැංගිලා තියෙන මාත්‍රේ කියලා. මොකද කියන්නේ? උදේනි රජතුමනි මම බුදුන් සරණ ගෙනින් ඉන්නේ. ඔබ මාව මැරුවා මට ඔබ ගැන වෛරසක් ඇති වෙන්නේ නැහැ. මම ඔබට මෙත් වඩනවා. ඊට පස්සේ බුදුන් දකින්න ඕන වෙනවා. අන්නේ එතනින් තමයි බලන්න කල්යාණ මිත්‍ර සේවනය. බිරිඳ වුණත් කල්යාණ මිත්‍රේ. මග පෙන්නුවා නිවන් දකින්න මගට. ඒ නිසා උදේනි රජුව අවසානයේ බුදුන් දකින්නවා. දැන් මොකද වෙන්නේ? තාම සාමාවතීට වෛරී ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා උදේනි රජුගේ අවසාන තීරණයක් වෙනවා. සිටු මාලිගාවට මහා සංඝයා වැඩම කරලා දන් දෙන්න පුළුවන්. දැන් උදේනි රජුගේ සිටු රාජමාලිගාවට මගේ බුදුහාමුදුරුවෝ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා දනට වඩිනවා. මාගන්ධියේ ඉන්න පිටනවා වෛරය. ඒ නිසා මොකද කරන්නේ? දවසක් මේ විදිහටම ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ වණ කියලා වඩිනකොට අර සිටු කුමාරිකාවරු 500ටම හම්බෙච්ච කසී සලු සේම පූජා කරලා ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද හාමුදුරුවන්ට පූජා කරලා ඊට පොහොදා පූජා කරන ආය රජතුමාගෙන් ඉන්න කසී සලු. මෙච්චර සලු
දැන් පූජා කරපු අර සල්පෝ ඒව සේරම පූජා කරා. සදාන්තර ආනන්ද හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා අහනකොට මේ සිවුර මේ හම්බෙච්ච ඒ වගේ සිවුර හදාගත්තට පස්සේ සිවුරට මොකද කරන්නේ? අදත් ඒ ප්‍රශ්නේ තියෙනවා නේද? ඒ වගේ අහනවා. ඊට පස්සේ කියනවා මේ සිවුරෙන් පස්සේ ඉතුරු වෙන සිවුර මට සෝපා සිවුරක් තියෙනවනේ ඉතුරු සිවුරු ටික දෙනවා සිවුරු දිලාගෙන යන හාමුදුරුවන්ට. එතකොට ඒ සිවුරට මොකද කරන්නේ? ඒ සිවුර ඊට වඩා දිරලා ගියායට දෙනවා. එහෙම දුන්නා. ඉතුරු වෙන සිවුරු දානවා කියනවා සැතපෙන ඇඳට. තමන් සැතපෙන ඇඳ උඩ අතුරනවා. එහෙම තිබිලා සිවුර දිරනකොට එහෙම දිරනකොට ඒක අරගෙන තමන්ගේම ඇඳකාර බොමුදුරන විදියට පාපීස විදියට දානවා. එහෙම දිරපුවම රජතුමනි පොඩි පොඩි කෑලි වලට සිවුර ඉරලා මැටිත් එක්ක එකතු කරලා කුටියට ගන්නවා. කොහොමද අර පිරින සාමුදුරුවෝ? අනේ මේ විදිහට කරන්න ගියාට පස්සේ පැහැදෙනවා. රජතුමා ඊළඟ දවසේ ඉඳන් නැවත අර විදිහටම සිවුරු පූජා කරන්න අවශ්‍ය කරන කසීසලු දෙනවා. මාගන්ගේ ඊට පස්සේ උපක්‍රමයක් යොදනවා වෛරය දැන් බුදුන් සරණ ගිහිලා ඉන්නේ. ඒ නිසා හොඳම දේ තමයි දැන් මට උදේට රජුරෝ මාගේ කරගන්න නම් සාමාවතී මැරෙන්න ඕන. සාමාවතී මැරුණොත් උදේට රජුරෝ මගේ වාසුලදත්ත හරිම නිහඬයි. වාසුලදත්ත කාටවත් එහෙම කරදරයක් නැති කියන්නේ. නිසා පාඩු ඉන්නවා. දැන් සාමාවතී තමයි ප්‍රශ්නේ. මොකද දැන් සාමාවතී නිසා තමයි මේ ගැටලු සේරම. මොකද මාගන්ගේ වෛර කරේ බුදුහාමුදුරන්ට. ඔය වෛර එන විදිහ වෙනම තියෙනවා. මම වෛර කරනවා මට වෛර කරන කෙනාට වෛර කරනවා. මම වෛර කරන කෙනාට හිතවත් කෙනාට මම වෛර කරනවා. එහෙම නැද්ද? මාත් එක්ක තරහ කෙනෙක් ඉන්නවා කියන්නේ. එතකොට මාත් එක්ක තරහ කෙනා මටත් තරහයි. මගේ ළඟින් ඉන්න කට්ටියටත් තරහයි. උන් ඉන්නේ මෙයාත් එක්ක. එහෙනම් මට ඕනේ නැහැ උන්. එහෙම කියනවා. අනේ මේ විදිහට දැන් මේ වෛරත් යන්නේ. මොකද බුදුන්ට ලං වෙලා ඉන්නේ කවුද? සාමාවතී. අන්න වෛරයට හේතු මාගන්දියට. මේ නිසා මෙහෙම කාලය යනකොට දවසක් කියලා නැවත බාප්පට කියලා ගෙන්නනවා. අලුතෙන් මාලිගාවට රෙදි ගෙන්නනවා. දැන් දාන්න ජනෙල් වලට තිර රෙදි ගෙන්නනවා. ගෙනලා දාන ගම තෙල් ගන්නවා පිටිවල. දාලා තෙල් පොඟවපු රෙදි අතුල්ල රෙදි මේ පිටි වලට කියලා ගන්නවා. ඒ කියලා අහනකොට මේ මාලිගාවේ ආරක්ෂාවට සහ මේ ශක්තිමත් වෙන්න තමයි මේ දේ කරන්නේ කියලා කියනවා මාගන්දියා. එහෙම කියලා බණ කියලා ඉවර වෙලා ආමුද්‍රෝ වඩිනවත් එක්ක මොකද කරන්නේ? මොකද කරන්නේ? මාගන්දියා කරන දේ අර රෙදි සේරටම ගෙනි තියනවා. සේරම රෙදි වලට ගෙනි තිබ්බහම දැන් ඇතුලේ ඉන්නවා කවුද? සාමාවතී ඇතුළු 500ක් බුදුන් සරණ ගිය පිරිස. එහෙමම දැවෙනවා. බලන්න වෛරය නවතින තැන. ඊට පස්සේ බුදුහාමුදුරෝ ගාවට ගිහින් මේ ක්‍රිස්තලී කියනවා. බුදුහාමුදුරනේ බුදුන් සරණ ගිය සෝවාන් වෙලා හිටපො මාගන්දී ඇතුළු 500ක් ඝාතනය කරලා තියෙනවා. මාගන්දී විතින් මාගන්දී සාමාවතී ඇතුළු 500ක් ඝාතනය කරලා තියෙනවා. මෙන්න මේ විදිහට රෙදි වලට තෙල් පොඟවලා ගිනි තියනවා. ඊට පස්සේ මගේ බුදුහාමුදුරුවෝ අන්නේ මේ වෙලාවේ මේ ගාථාව කියනවා. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමේයන්ති යේපමත්තා යතාමතා. පින්නතුන් මහණෙනි ප්‍රමාද වීම මරණයයි අප්‍රමාදී වීම නිවනයි. එනිසා ප්‍රමාද නොවේ අප්‍රමාදී වෙන්න කුසල් දහම් වඩන්න කියලා බුදුහාමුදුරුවෝ මේ ගාථා රත්නයේ සඳහන් කරනවා. ඒකම කියනවා